ආයුබෝවන්. අපි අද ඇවිල්ලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කට්ටිමාන කියන ප්‍රදේශයක. කට්ටිමාන කිව්වම වැඩිම ප්‍රසිද්ධ කට්ටිමාන තියෙන ජාතික සිද්ධාස්ථානය කියන සාන්තාන සිද්ධාස්ථානෙින්ද. නමුත් අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ කට්ටිමාන ප්‍රදේශයේ ඉන්න ඉතාම දක්ෂ ගොවි මහත්තයෙක් හම්බෙන්න. ගොඩක් අය බෑ කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලේම ලිස්ටිස් ඇග්‍රෝ ආයතනය කියන්නේ කිසිම දෙයක් බෑ කියලා අතාරින්න එපා. හැම දෙයක්ම උත්සාහ කරන්න. ඒ උත්සාහ කරලා ගොවිතැනක් කරන. ඒ වගේම අපි හිතා ගන්න බැරි අපි මඩේ එහෙම නැත්නම් කුඹුරක වගා කරන්න තියෙන බී අපි මේ වගේ ගොඩබිම වගා කරලා මේ මහ පොළොවත් එක්ක මහ පොළොව ජයගත් පුද්ගලයෙක් කියන හම්බෙන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට අඳුනලා දෙන්න ප්‍රසාද් මහත්තයාගෙන් අපි ඉතර යවම කොහොමද හැමෝම බෑ කියද්දි මේ වගේ තැනක මේ විදිහට කාබනික විදිහට මේ බී ගොවිතැනක් කරුවා. අනිත් එක මේක ඇත්තරම කියනවා මේ ගොඩබිමේ වගා කරන බී වර්ගයක් නෙමෙයි. මේ තියෙන BG 352 කියන බී වර්ගය. ඒක මඩ කුඹුර වල වගා කරන බී වර්ගය. ඉතින් ඒ වගේ බී වර්ගයක් කොහොමද මේ වගේ මහන්සිලා අද මේ පැහිලා තව මං හිතන්නේ සතියක් විතරකට මේ කපන්න තියෙන්නේ. මේ මට්ටමට ගෙනාවේ කියලා අපි ඒ ප්‍රසාද් මහත්තයාගෙන් මේ කතාව අහලා බලමු. ආයුබෝවන් ප්‍රසාද් මහත්තයා. ආයුබෝවන්. ඉතින් අපි ඇත්තටම ගොඩක් සන්තෝෂයි අද ඔයාලා හම්බෙච්ච එක ගැන. මොකද අපි හැමලෙම කියන්නේ මේ ලංකාවේ තියෙන ගත්තරම් පුළුවන්. මේ මාපලේ සුවිදනය කරනකොට අපි ගොඩක් එක නාස්ති කළා තමයි. ඉතින් එහෙම හිතන සමාජයේ ඔයාට මේ වගේ දෙයක් කරන්න හිතුන හේතුව මට මුලින්ම පොඩ්ඩක් කියන්න. ඇත්තටම ලෙස්ලි මහත්තයා මම මේ උගුරක් විදිහට මේ ගොඩබිම කරන්න හිතුවේ දැනට වසරකට විතර කලින්. ඉතින් මම මේ දේ මේ විදිහට කරන්න නැතුව තව කෙනෙකුට කරමු කියලා වැඩක් නැහැනේ. මොකද මඩගොවිතැන් තමයි මිනිස්සු උරු වෙලා තියෙන්නේ. මම නමුත් තීරණය කෙරුවා මේ ගොඩ ඉඩමේ මේ වතුර වලක්වත් ලිඳක්වත් ඇලක්වත් දොලක්වත් නැති මේ ගොඩ ඉඩමේ මේ කුඹුරු වී වගාවක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ දේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් සාර්ථක වී වගා කරලා තියෙනවා. දැන් පැසමින් පවතිනවා. තව සතියක් විතර දවස් 5ක් යද්දී මේ අස්සන නෙලන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඉතින් කාටවත් දැන් කියන්න බෑ මේක කරන්න බැරි දෙයක් කියලා. මෙතනදී ඇත්තරම තියෙන්නේ මේ අපිත් කියන්නේ හැම වෙලේම ආදර්ශය. ඒ කියන්නේ අවවාදයට වැඩිය ආදර්ශය ගොඩක් උතුම් කියලා. ඒ කියන්නේ ඒ වගේ මෙතන ඇත්තරම කියනවා මේ මෙතන දැනගත්තා වුණත් මේ ඕනම කෙනෙකුට පාර යන කෙනෙකුට පේනවා මෙතන මේ වගා කරලා තියෙන විදිහ. ඉතින් අර හැම වෙලේම අවවාද කර කර ඉන්න නැත්නම් කතා කරගෙන ඉන්න ඇති ඉන්නවට වැඩිය මේක ආදර්ශයෙන් මෙහෙම නැත්නම් මේක කරන්න පුළුවන් කියලා කරලම පෙන්නපු එක තමයි අපිට තියෙන ලොකුම වැදගත්. ඒක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ මේක වාගේ මේ කරපු මේ උත්සාහය. එහෙම නැත්නම් අර බෑ කියලා තියෙන දෙයක් කරලා පෙන්නපු එක අපිට පුළුවන් තරමට මේ රටටම ආදර්ශයක් කරලා දෙන්න. ඉතින් මේ මං හිතන්නේ තරුණ ගොවි මහත්තයෙක් හැටියට දැන් ඉන්න තරුණ පරම්පරාව වාගේ දෙන්න තියෙන පණිවිඩය මොකද විශේෂයෙන්? ඇත්ත වශයෙන්ම ලෙස්ලි මහත්තයා දන්නවනේ මේ කට්ටිමහන ග්‍රාමයේ. මේ කට්ටිමහන කිව්වහම මූලිකවම අපිට කියවෙන එකම සන්නාමය තමයි සාන්තානා ජාතික සිද්ධාස්ථානය. සන්තරමෑණියන්ගේ වාර්ෂික මංගල්‍යය තමයි මේ ලෝකය මේ රට දකින්න එකම තැන. එතකොට ඒ සම්බන්ධව මේ ගමට එන මේ අවට ගම්වලින් එන එන්න අප්පුව වයික්කාල මීගම කටාන හලාවත මේ වගේ ප්‍රදේශන එල්ලා දවස් 12ක් 14ක් රැඳී සිටින ප්‍රධාන භූමිය තමයි මේ ඔබ ගොයන් න්‍යායක් විදියට දකින්නේ. කුඹුරු යායක් කෙතක් විදියට දකින්නේ අද. එතකොට මේ විශේෂත්වය කියන එක පැත්තකට විතරක් නෙමෙයි අපිට යොමු කරන්න පුළුවන්. ඒතකොට මේ ජාතික සිද්ධාස්ථානයේ මිනිසුන් මේන සදෑවතුන් රැඳී සිටින භූමිය වාහන ගාල් කරන භූමිය අද මේ විදිහට පැහැදිලිව කෙත්යාය ගොයමින් සරුසාරුණු කෙත්යායක් විදිහට අද දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි මම නැවතත් කියන්නේ. කෙනෙකුට අපිට පණිවිඩයක් දෙන්න පුළුවන් කටින් ඕන තරම්. හැබැයි ඒක කරලා පෙන්නපු කෙනෙක් ඕ කියලා හුවොත් මට මාවම පෙන්වන්න පුළුවන්. මම ඒ අභියෝගේ බාර අරගෙන ඒ පණිවිඩය දෙන්න මම ඉස්තර වුණා. ඒක තමයි මගේ තාත්තා මට පුරුදු කරලා තිබිච්ච දේ. හැමතිස්සෙම කිව්වේ අනුන්ට කියා ඉන්නවට වඩා තමුන් කරලා බලන්න ප්‍රතිඵලයේ දකින්න අනිත් අය ළඟට ඇවිල්ලා ආයි කෙරුවේ කොහොමද කියලා. ඒක ඒ වෙනස දකින්න කරන්න නැතුව කවදාකවත් මං හිතන්නේ තව කෙනෙකුට අවවාදයක් දුන්නා කරපන් කිව්වත් වැඩක් නැහැ. ඉතින් මං හිතන්නේ අපිට දෙන්න ඕන පණිවිඩය ඒකයි. විශේෂයෙන්ම මං හිතන්නේ ප්‍රසාද් මහත්තයා කැමති ඒ මං හිතන්නේ ඔයාගේ දුරකථන අංකයක් මේගොල්ලන්ට දෙන්න. මොන හරි කෙනෙක් ආස කෙනෙක් ඉන්නවනම් මෙතන මං හිතන්නේ තවසත් ඒ කෙනෙකුට මේක කොහොමද ඉවර කරනවා. නමුත් කෙනෙකුට කොහොමද මේක කරගත්තේ? මොකක්ද ඔයාලට තිබුණු මේකේ අත්දැකීම්? කෙනෙක් බෙදා ගන්න කැමති නම් මේ අපිට පුළුවන් ඔයාගේ දුරකථනේ වුණත් අංකේ වුණත් මේක අහන බලන්න ඒ අයට දෙන්න. ඇත්තටම ලෙස්ලි මහත්තයා මේක ඕන කෙනෙකුට ඇවිල්ලා ලංකාවේ කොහේ ඉඳලා ආවත් මේක බලන්න පුළුවන්. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම ගොවිතැනට ආදරේ ගොවිතැනට කියන දේ මේ වී කුඹුරු වගාව වෙන්න ඕනේ නැහැ. ගෙදර මහ පොළොවේ මේ අපිට තියෙන ලංකාවේ මේ පස හරි සරුසාර පස. අපේ තාත්තා විහිළුවට වගේ hinaයලා කියනවා
කළු ගලේ යකඩ ඉන්නක් යන්නත් දලු දාන පොලොවක් අපිට තියෙන්නේ කියලා. ඒකේ අදහස කළු ගලේ යකඩ ඉන්න යනපන් කියන එක නෙමෙයි. ඒ උපහරණය අපිට දුන්නේ මේ පොලොවේ වගා කරන්න. වගා කරපල්ලා අනිවාර්යෙන් අත් දෙක හෙලෙව්ව කණ්ඩ හම්බ වෙනවා කට හොලවන්න පුළුවන් කියන එක. කට හොලවලා නම් අත හොලවන්න පිඟානට අත් තියලා වැඩක් නැහැ. කටින් නෙමේ අතින් වැඩ පෙන්නලා කට හොලවන්න පුළුවන් කියන එක අපිට හැමදාම පුංචි පුංචි කතන්දරත් එක්ක කියලා දීලා තිබුණා. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ කුඹුරු යාය දකින්න කැමති කෙනෙක්. එහෙම නැත්නම් මට කතා කරන්න ඕනයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. මගේ දුරකථන අංකය මට දෙන්න පුළුවන්කම තියෙනවනේ. 0.73යි 0.33යි 73යි 0.73යි 0.33යි 73යි ඔය අංකේ WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් ගොඩක් ස්තුතියි ප්‍රාර්ථනා අපිට අපිත් එක්ක කතා කරුවට ඒ වගේම අපි ඔයාට ගොඩක් සුබවතන ඒවෙන් ජයපතනවා. අපි ගොඩක් ඔයාව අගය කරනවා. ඒ කියන්නේ මේ වගේ ධෛර්යවන්ත වැඩක් කරපු එක. ඉතින් අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්නම් මේ ප්‍රසත් මහත්තයා කිව්වා වගේ අපේ කීමනක් තියෙනවා. අතහිරුවොත් තමයි අපිට කට හොල්ලන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි මහන්සිලා වැඩක් කරුවොත් තමයි අපිට ඒකෙන් අපිට දෙයක් අරගෙන අපේ ආහාර වේල සකස ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හැම කෙනෙක්ම අපේ රටේ මේ විදිහට හිතනවා නම් අපි මේ ලංකාව කියන්නේ අපි ගොඩක් මීට වැඩි ගොඩක් ඉස්සරහින් රටක් වෙනවා. ඉතින් ආයෙත් සැරයක් ඔයගොල්ලන්ට ඒකත් මතක් කරමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද දවසට අපි නවතිමු.